මෙවර 2020 ලෝක කුසලානේ ඉතාමත් තීරණාත්මක තරගයක් වන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මීට සුළු මොහොතකට පෙර නිමාවටපත් වුණා. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණු මෙම තරගය දෙපිළටම ඉතාමත් තීරණාත්මක තරගයක් බවට පත් වුණා. මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු 20 අවසානයේ සියලු දෙනා දෙවි ලකුණු 181 දෙවන්ත ලකුණු පුරවක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඒ කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් වන ට්‍රැවිස් හෙඩ් සමගින් මෙචර් මාස් ගෙන දුණු සාර්ථක ආරම්භයට නිසි අවසානයක් ගෙන දීමට කිසිදු ප්‍රතිකරුවෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු 95ක් පමණ වන විට කිසිවෙකුත් නොදෙවී තිබුණු අවස්ථාවක ආරම්භක ප්‍රතිකරුවන් යුගල දැවී යාම සමග ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකරුවන් එක පිටිපස්ස එක දෙවී ගිය අතර ඔවුන් සියලු දෙනා ලකුණු 80ක ප්‍රමාණයක් ඇතුළත දෙවී ගියා. ඕස්ට්‍රේලියා ඉනිමේ ලකුණු ලබා ගැනීම අතින්ගත් කළ මෙචර් මාස් පන්දු 27කින් ලකුණු 54යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් දෙකකුත් 4 පාරවල් 8කුත් ඇතුළත් වුණා. ට්‍රැවිස් හෙඩ් පන්දු 29කින් ලකුණු 56යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් 3කුත් 4 පාරවල් 7කුත් ඇතුළත් වුණා. මීට අමතරව කැමරන් ග්‍රීන් ලකුණු 3කටත්, ට්‍රේවින් ඩේවිඩ් ලකුණු 6කටත්, ජෝෂ් ඉංග්ලිෂ් ලකුණු 27කටත්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 22කටත්, මාකස් ස්ටෝනිස් ලකුණු 4කටත් දෙවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැයි මතින්ගත් කළ දුෂාන් හේමන්ත පන්දු 4 අවසානයේ ලකුණු 37ක් ලබා දී කඩල 3ක් දවා ගැනීමට සමත් වුණා. දුස්මන්ත චමීර පන්දු 4 අවසානයේ ලකුණු 36ක් ලබා දී කඩල 2ක් දවා ගැනීමට සමත් වුණා. මීට අමතරව මහේෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ කමිදු වෙන්ඩිස් අතර කඩලු එකකින් බෙදී ගියා. පැතුම් නිසංකගේ අති විශිෂ්ට උඩ පන්දු හමුවේ මෙන්ම දුෂාන් හේමන්ත, දුස්මන්ත චමීර වැනි පන්දු යවන්නන් ඉදිරියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පූර්ව ලකුණු 181ක් ලෙස සටහන් වුණා. පිළිතුරු ඉනිම් පන්දුවල පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 18ක් අවසානයේ කඩලු 2ක් පමණක් දෙවි ලකුණු 184ක් ලබා තරගයේ පහසුවෙන්ම ජයගත්තා. මෙම තරගයේදී කමිල් විචාර වෙනුවට කැඳ වූ කුසල් පෙරේරා සාර්ථක ආරම්භයක් ගෙන දීමට සමත් වූයේ නැහැ. කුසල් ජනිත් පෙරේරා ලකුණු 1කට දැවී ගියා. අනතුරුව පැතුම් නිසංක සමගින් එක් වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා. මෙම තීරණාත්මක තරගයේදී පැතුම් නිසංක තම 20 දිවියේ දෙවන ශතකය ලබා ගැනීමෙන් පන්දු 52කින් වේගවත් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුණා. එම ඉනිමට 6 පාරවල් 5කුත් 4 පාරවල් 10කුත් ඇතුළත් වුණා. මොහුගේ මේ සටන්කාමී ඉනිම පල්ලේකැලේ ක්‍රීඩා පිටියට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත් තුළ මෙවර 2020 ලෝක කුසලානේ පිළිබඳ ඇති බලාපොරොත්තු තව තවත් ඉහළ දැමීමට සමත් වුණා. මොහුට අමතරව මෙවර 2020 ලෝක කුසලානේ පිට ලබාගත් තෙවන අර්ධ ශතකයද වාර්තා කරමින් කුසල් මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 1කුත් 4 පාරවල් 6කුත් ඇතුළත් වුණා. මීට අමතරව පවන් රත්නායක පන්දු 15කින් ලකුණු 28යි. ඔහුගේ ඉනිමට 4 පාරවල් 6ක් ඇතුළත් වුණා. ඕස්ට්‍රේලියාවේ කඩලු ලබා ගැනීම අතින්ගත් කළ මාකස් ස්ටෝනිස් පන්දු 4 අවසානයේ ලකුණු 46ක් ලබා දී කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලානේ අපරාජිතව ලබාගත් තෙවන ජයග්‍රහණයද ලබා ගැනීම සුපිරි 8 දෙනාගේ වටේට ගෲප් B කාණ්ඩය යටතේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව මේ වන විටත් ගෲප් A කාණ්ඩයෙන් ඉන්දියාවත්, ගෲප් B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවත්, ගෲප් C කාණ්ඩයෙන් බටහිර ඉන්දිය කොදිය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායමත්, ගෲප් D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සුපිරි 8 දෙනාගේ වටේට පිවිසී හමාරයි. ශ්‍රී ලංකා කණ්ඩායමට පැවැත්වෙන ඊළඟ තරගය ලබන 19 වෙනිදා කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. මෙවර 2020 ලෝක කුසලානේ පිළිබඳ අලුත් වෙන සියලු තොරතුරු දැන ගැනීමට අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ක්‍රිකට් පිටියේ අලුත් වෙන සියලු තොරතුරු ඔබ වෙත ඉතාමත් ඉක්මනින් ගෙනීමට බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වේවා.